අයිබෝවන් හැමෝටම වෙනදට වඩා ආදරෙන් අදත් පිළිගන්නවා. මැනේජ්මන්ට් නම් nothing program එකේ ලොස්සන් එකත් එක්ක තමයි ඔයාම එකතු වෙන්නේ. මේක විශේෂයි. අද විශේෂ පොයින්ට් ටිකක් සාකච්ඡා කරනවා. 100ක් අවධානය දීලා අහගන්න. නැත්නම් මේ වෙන ලෝක වලින් නගා ගන්න එපා ළමයි. මාර වැදගත් පොයින්ට්ස් ටිකක් නිකන් මේවා අහගන්න නැතුව ඔයා යනවා කියන්නේ නිකන් පව් සිද්ධ වෙන වැඩක්. මොකද එක්සෑම් එකේ ලකුණු දෙකක් දාලා යනවා වගේ වැඩක් තමයි මේ අද කොටස මග ඇරලා ගියොත් වෙන්නේ. ඒ හින්දා හොඳට අවධානය දීලා අහගන්න. අද කතා කරන්නේ ලස්සන ටොපික්ස් ටිකක්. ඒකෙන් පළවෙනි එක බලය හා බලතල. මේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද? දෙන්නෙක්. බලය කියන්නේ පුළුල් සංකල්පයක්. බලතල කියන්නේ පටු සංකල්පයක්. බලතල කියන්නේ ළමයි අධිකාරියටම තමයි. නැතුව වෙන මොකක්වත් එහෙම නෙවෙයි. බලයටත් නෙවෙයි. බලතල කියන්නේ අධිකාරියට. අධිකාරිය හැවත් බලතල කියන්නේ මොනවාද? කළමනාකරුවෙක්ට නීත්‍යානුකූලව විවිධ කාර්යයන් කරන්න, අණ කරන්න, බලපෑම් කරන්න, දඬුවම් දෙන්න ලැබෙන බලයක්, නීත්‍යානුකූලව ලැබෙන බලයක්. ඒකට තමයි අධිකාරී බලයක් කියලා කියන්නේ. එතකොට බලය කියන්නේ මොකක්ද? බලය කියන්නේ නීත්‍යානුකූලව ලැබෙන අධිකාරී බලයක්. ඊට අමතරව විවිධ මාර්ගවලින් ලැබෙන විවිධ හැකියාවන් වල එකතුවකට තමයි බලයක් කියන්නේ. හැකියාවන්, දක්ෂතාවයන්, ඊතන යාට එක එක අමුතු දේවල් පුළුවන්. අනේ වගේ සෙට් එකකට තමයි බලයක් කියලා කියන්නේ. දැන් බලය විතරක් දැනගත්තට ඇතිද? නෑ මදි. ඔයා තව දෙයක් දැනගන්න ඕනි. බලය ලැබෙන මූලාශ්‍ර. මේක මාර වැදගත්. දැන් හැමදේම වැදගත් වගේම ඊටත් වඩා මේක වැදගත්. බලය ලැබෙන මූලාශ්‍ර. කොහොමද බලය ලැබෙන්නේ? තනතුර අනුව බලය ලැබෙනවා. තනතුර අනුව ලැබෙන බලය මොකක්ද? අධිකාරී බලය. ඊට පස්සේ එක එක දැනුම පළපුරුද්ද මත බලයක් ලැබෙනවා. ඒකට කියනවා විශේෂඥ බලය. තවත් විදිහකට ගත්තොත් අර දනුවම් දීමට බලයක් ලැබෙනවා. ත්‍යාග දීමට බලයක් ලැබෙනවා. ඒවා මේ බලය ලැබෙන මූලාශ්‍ර. බලපෑම් කිරීමට බලයක් ලැබෙනවා. ඒ වගේම ඔයාට අර සමහර කවුරු කෙනෙක් දැක්කම නිකන් ඇස් පියන ඔහෙලා බලාගෙන ඉන්න ෆීලිං එකක් ඇති වෙන මාර ආකර්ෂණයක් තියෙනවා. හැමෝම අතරින් එයා පේනවා. එයාගේ දිහාට මැහැ යනවා. අනේ බලයට කියනවා අනුහස් බලය කියලා. දැන් ඔයාට කවුරු හරි ගැන එහෙම දෙයක් ඇති වෙලා තියෙනවා නම් ඒ කෙනාට තියෙන මොන බලයක්ද? අනුහස් බලය. ඇස්පිය නොහෙලා බලා හිඳීමට ඔබට ඇති වෙනවා නම් ඔහුට තිබී ඇත්තේ මොකක්ද ළමයි? අනුහස් බලයක්. මේ මොනවාද අපි කතා කරේ? බලය ලැබෙන මූලාශ්‍ර ළමයි ලිස්ට් කරලා පාඩම් කරගන්න මාර වැදගත් වෙනවාමයි. ඊළඟට අනකිරීමේ දාමය, අනකිරීමේ ඒකීයත්වය. අනකිරීමේ දාමයක් කියන්නේ ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය දක්වාම නොකඩනු අධිකාරී මාර්ගයේ. ඉහළ කළමනාකරණය නම් පහළ දක්වාම කැඩිලා නැහැ කොහෙන්වත්. මල් මාලයක් වගේ. දැන් ළමයි අර නිකන් අර මුතු වැට මාලයක් ගන්න දැන් මාලේ කොහෙවත් හිස්තැන් තියනවද? නෑ නෑ. එකින් එකට බැඳිලාම තමයි තියෙන්නේ. එහෙනම් මේකත් අනේ වගේ. ඊළඟට අනකිරීමේ ඒකීයත්වය නිකන් අර මේ දෙන්න ට්වින්ස්ලා වගේ එක ළඟ තමයි කොයි වෙලෙත් කරකෙන්නේ. අනකිරීමේ ඒකීයත්වය කියන්නේ එක් සේවකයෙකු එක සුපරීක්ෂකවරයෙකුට විතරක් වග කිව යුතුයි කියන මූලධර්මය. එක සේවකයෙක් කියන එක සුපරීක්ෂකවරයෙකුට විතරයි. ඒකට තමයි අනකිරීමේ ඒකීයත්වය කියන්නේ. අපෝ මේවා හරි සරලයි. ඔයා නිකන් පටලවා ගන්න එපා. අම්මේ ඔයා තමයි පටලවාගෙන තියන්නේ. නැත්නම් මේ හැමදේම සරලයි. ඒතර මැනේජ්මන්ට් හරිම ලේසියි. ඒක ඔළුවේ තියාගන්න ඕනි. ඊළඟට පාලන අවකාශය. පාලන අවකාශය. නැත්නම් පාලන විතස්තිය. පාලන අවකාශයක්, පාලන විතස්තියක් කියන්නේ මොකක්ද? එක්සෑම් එකේ ජනප්‍රියයි මේ පොයින්ට් එකේ හින්දා හොද්දට 100න් අහගන්න. පාලන අවකාශයක් කියන්නේ කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහායකයින් සංඛ්‍යාවට. කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහායකයින් සංඛ්‍යාවට තමයි පාලන අවකාශයක්, පාලන විතස්තියක් කියන්නේ. මේක කොටස් දෙකයි. පටු හා පුළුල්. කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහායකයින් සංඛ්‍යාව අඩු වෙනම් ඒක පටු පාලන අවකාශයක්. කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහායකයින් සංඛ්‍යාව වැඩි නම් ඒක පුළුල් පාලන අවකාශයක්. ඔන්න ඔච්චරයි මේ පාලන අවකාශයේ තියෙන මේවා හරිය ලේසි නේ. පොයින්ට්ස් ටික ඔච්චරයි. මේක අදට හොඳටම ඇති. මාර වැදගත් කොටසක්. දැන් ඔයාලට තේරෙනවා ඇති ඒවා අමාරු නෑ කියලා. තාමත් ඔයාලට අමාරු වෙන ලෙසන් එක ආයේ දෙපාරක් තුන් පාරක් බලන්න. එතකොට ඔක හරියනවා. මේවා නිතර පාඩම් කරගන්න අමතක වෙනවනේ. මොකද ඔයාගේ කනට උරු වචන නෙවෙයිනේ. ඇහැට පෙනිලා උරු වචන නෙවෙයි. ටිකක් අමුතු වචන. හැබැයි දැන් ඉතින් අවුරුදු දෙකක් ඉන්න ඔයාට නම් මේවා මතකයි. ඉතින් හොඳට 100න් කියවලා 100න් අහගන්න. එතකොට ඉතින් මේ ටික nothingම තමයි. ඇති දෙයක් නෑ ළමයි. හරි
සරලයි. ඔයා තමයි පටලවාගෙන තියෙන්නේ. පටලවා ගන්න එපා. හොඳට පාඩම් කරගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. තේරුණා නම් තේරුණා කියන්න. අපි ඊළඟ ලෙසන් එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.